හරි දැන් 2024 පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් කරන්න තියෙන්නේ. බලමු දෙවෙනි ප්‍රශ්නේ. ඔන්න දෙකේ A තියෙනවා නියුක්ලික් අම්ල සජීවී පදාර්ථයේ අඩංගු ප්‍රධාන ජෛව අණු වර්ගයක්ලු. මතක් කරමු ඒක කියද්දිම සජීවී පදාර්ථයේ තියෙන ජෛව අණු හතරක් අපි දන්නවා. මොනවද සජීවී පදාර්ථයේ තියෙන ජෛව අණු ටික? අපි ප්‍රශ්න වලට යන්න කලින් ඒ ටික මතක් කරලා සජීවී පදාර්ථයේ තියෙන ප්‍රධාන ජෛව අණු අපි දන්නවා හතරක්. මොනවද? කාබෝහයිඩ්‍රේට එකක්, ඊළඟ එක ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන්, ඊට පස්සේ ලිපිඩ, ඊට පස්සේ නියුක්ලික් අම්ල, ඔන්න සජීවී පදාර්ථයේ තියෙන ප්‍රධාන ජෛව අණු හතර. හරිද? දැන් ඕකෙන් එකක් නේද නියුක්ලික් අම්ල කියන්නේ. හරි. එන්න හතරක් තියෙනවා. ඒකෙන් එකක් තමයි නියුක්ලික් අම්ල. අපිට කියනවා දැන් ප්‍රශ්න එකේ A නියුක්ලික් අම්ලවල තැනුම් මේකකේ මොකක්ද කියලා අහනවා. එහෙනම් නියුක්ලික් අම්ලවල තැනුම් මේකනේ අහන්නේ. නියුක්ලික් අම්ලවල තැනුම් මේකකයේ නියුක්ලියෝටයිඩය. නියුක්ලික් අම්ලවල තැනුම් මේකේ නියුක්ලියෝටයිඩය. නියුක්ලික් අම්ල ආකාර දෙකක් තියෙනවා මතක් කරන්නම්. එකක් DNA අනිත් එක RNA. DNA කියන්නේ කෙටි කරලානේ. RNA කියන්නේ කෙටි කරලා. එයාලගේ දිග නම ඩියොක්සිරයිබෝනියුක්ලික් ඇසිඩ්. ඩියොක්සිරයිබෝනියුක්ලික් ඇසිඩ්. ඒක තමයි DNA කියන්නේ. අනිත් එක RNA කියන්නේ රයිබෝනියුක්ලික් ඇසිඩ්. නැත්නම් අපි කියනවා රයිබෝනියුක්ලික් අම්ල කියලා. අනිත් එක ඩියොක්සිරයිබෝනියුක්ලික් අම්ල. ඒ දෙක තමයි කෙටි කරලා DNA සහ RNA කියලා කියන්නේ. එතකොට DNA වල තනුම මේකේ මොකද්ද කියලා හෙව්වොත් දැන් නියුක්ලික් අම්ල වල තනුම මේකේ නියුක්ලියෝටයිඩය. එතකොට DNA වල තනුම මේකේ අපෙන් ඇහුවොත් ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩය. DNA වල තනුම මේකේ ඇහුවොත් ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩය කියලා තමයි එන්න ඕන. RNA වල තනුම මේකේ ඇහුවොත් රයිබෝනියුක්ලියෝටයිඩය වෙන්න ඕන. හරිද? දැන් අපෙන් අහලා තියෙන්නේ නියුක්ලික් අම්ල වල තනුම මේකේ. එහෙනම් මේකට උත්තරේ නියුක්ලියෝටයිඩය. ඊට පස්සේ අපෙන් අහනවා B කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලට අමතරව නියුක්ලික් අම්ලවල අනිවාර්යයෙන්ම අඩංගු වන අනෙකුත් මූලද්‍රව්‍ය දෙක අහනවා. ඔන්න ඕක මතක තියාගන්න කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ කෙටි ක්‍රමය තමයි දැන් කියලා දෙන්න යන්නේ. ඔන්න ප්‍රධාන ජෛව අණු හතරක් තියෙනවනේ. ආන්ගේ ප්‍රධාන ජෛව අණු හතර අපි ඉගෙන ගන්න පිළිවෙලට ලියා ගන්නවා ඉස්සල්ලාම. ඉස්සලාම අපි ඉගෙන ගන්නේ කාබෝහයිඩ්‍රේට, ඊට පස්සේ ප්‍රෝටීන, ඊට පස්සේ ලිපිඩ, ඊට පස්සේ නියුක්ලික් අම්ල. ඕකනේ අපි ඉගෙන ගන්න පිළිවෙල. ඉගෙන ගන්න පිළිවෙලට ලියාගත්තට පස්සේ ඕන් ඔය හතර දෙනාගෙම තියෙන මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. ඒ කියන්නේ ඔය ජෛව අණු හතරෙම අඩංගු මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. ඒ තුන තමයි දැන් කියන්න යන්නේ. කාබෝහයිඩ්‍රේට වල කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. ප්‍රෝටීන වලත් කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන තියෙනවා. ලිපිඩ වලත් කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන තියෙනවා. නියුක්ලික් අම්ල වලත් කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තියෙනවා. අන්න වැදගත්. ඔය හතර දෙනාම ලියාගෙන තියෙන මූලද්‍රව්‍ය හතර ලියාගත්තා ඉස්සෙල්ලාම. ඊට පස්සේ කරන්න ඕන එකක් ඇර එකකට හරියක් දාන්න ඕන. කොහොමද හරියක් දාන්නේ? පළවෙනි එක්කෙනාට ඉස්සෙල්ලාම හරියක් දාන්න. ඊට පස්සේ එකක් ඇරලා අනිත් එක්කෙනාට හරියක් දාන්න. කාබෝහයිඩ්‍රේට් වලට මං හරියක් දැම්මා. ඊට පස්සේ ප්‍රෝටීන ඇරලා ඊළඟට හරිය දාන්න වෙන්නේ කාටද? ලිපිඩ වලට. අන්න ඒකටත් හරියක් දැම්මා. ඇයි මම එකක් ඇර එකකට හරිය දැම්මේ? ඒ දෙන්නගේ තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන විතරයි. එහෙනම් හරිය දාලා නැති දෙන්න ඉන්නවනේ. කවුද? ප්‍රෝටීන සහ නියුක්ලික් අම්ල. ඒත් කට්ටියගේ CHO වලට අමතරව තව මූලද්‍රව්‍ය ටිකක් තියෙනවා. එහෙනම් ඒ ඉතුරු වෙලා තියෙන දෙන්නටම අපි දානවා නයිට්‍රජන් කියන එක ඊළඟ පියවර. මතක තියාගන්න විදිහ තේරුණා. ඊළඟ එක නයිට්‍රජන් දැම්මම. දෙකටම මම නයිට්‍රජන් කියන එක දැම්මා. ඇයි මම නයිට්‍රජන් කියන එක දාලා රවුම් කරේ? කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල කියන ජෛව අණු හතරෙන් කාබෝහයිඩ්‍රේට සහ ලිපිඩ වල අඩංගු නොවන ප්‍රෝටීන වල සහ නියුක්ලික් අම්ල වල අඩංගු ජෛව අණු මේ අඩංගු මූලද්‍රව්‍ය අහන්න පුළුවන්. එහෙනම් ඒ දෙන්නගේ විතරක් අඩංගු වෙලා තියෙන මූලද්‍රව්‍ය නයිට්‍රජන්. ඊට පස්සේ ඊළඟට මතක තියාගන්න කිව්වා නියුක්ලික් අම්ල වලට දාන්න කිව්වා ෆොස්ෆරස් කියලා. ප්‍රෝටීන වලට දාන්න කිව්වා ඇතැම් විට නැත්තම් සමහර කට්ටියගේ විතරක් සල්ෆර් අඩංගුයි. හැම ප්‍රෝටීන එකම සල්ෆර් අඩංගු නැහැ කියලා කිව්වා. එහෙනම් සමහර කට්ටියගේ විතරයි එතන සල්ෆර් තියෙන්නේ. හරිද? හා. දැන් බලමු අපි ඔන්න කෙටි ක්‍රමේ. එහෙනම් අයපාරක් මතක් කරගන්නවා. ඉස්සල්ලාම අපි ජෛව අණු ටික ඉගෙන ගන්න පිළිවෙල මතක් කරගන්න.
කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ නියුක්ලික් අම්ල ලියාගත්තා. ඊට පස්සේ මොකද කරන්න කිව්වේ? ඒ හතර දෙනාටම දාන්න කිව්වා CHO. ඔන්න දෙවෙනි පියවර ඒකත් හරි. තුන්වෙනි පියවර කිව්වා එකක් ඇර එකකට හරියක් දාන්න කිව්වා. කාබෝහයිඩ්‍රේට් වලට හරියක් දාලා පටන් ගන්න කිව්වා. ඔන්න තුන්වෙනි පියවර ඒකත් හරි. ඊට පස්සේ ඉතිරි වෙච්ච දෙන්නගේ දෙන්නටම දාන්න කිව්වා නයිට්‍රජන්. ඊට පස්සේ යට එක්කෙනාට ෆොස්ෆරස් දාන්න කිව්වා. උඩ එක්කෙනාගේ සමහර විට සල්ෆර් දාන්න කිව්වා. ඇයි සමහර විට සල්ෆර් කියන්නේ? සෑම ප්‍රෝටීන් එකකම සල්ෆර් නෑ. හැබැයි ප්‍රෝටීන වල සල්ෆර් අඩංගුයි. හැමෝගෙම සල්ෆර් නෑ. හැබැයි මේ ෆොස්ෆරස් ගත්තොත් නියුක්ලික් අම්ල හැමෝගෙම ෆොස්ෆරස් තියෙනවා. දැන් අහලා තියෙන ප්‍රශ්නේ නියුක්ලික් අම්ලවල අඩංගු මූලද්‍රව්‍ය තුනක් කියලා තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියලා. ඊට අමතරව අනිවාර්යෙන්ම අඩංගු වන මූලද්‍රව්‍ය දෙක අහලා තියෙනවා. මොනවද අනිවාර්යෙන් අඩංගු වන මූලද්‍රව්‍ය දෙක? හයිඩ්‍රජන් සහ ෆොස්ෆරස්. ලේසි ප්‍රශ්නයක් නේ. හරි. ඊට පස්සේ තියෙනවා දෙක නියුක්ලික් අම්ල වර්ග දෙක නම් කරන්නලු. නියුක්ලික් අම්ල වල වර්ග දෙකක් තියෙනවා. එකක් DNA අනිත් එක RNA. ඒක අපි දන්නවා. නම් කරලා ඒ වගේ ව්‍යුහමය වෙනස්කමක් සඳහන් කරන්නලු. එහෙනම් පළවෙනි එක තමයි වර්ග දෙක DNA අනිත් එක RNA. ඒ වගේ වෙනස්කම අහලා තියෙනවා. DNA වල මොකද්ද වෙනස්කම? RNA. ඒ දෙන්නගේ වෙනස්කම අහන්නේ. DNA වල එකක් කියන්න පුළුවන් අපිට ඩියොක්සිරයිබෝ නියුක්ලික් අම්ල තමයි. ඒ කියන්නේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝ ටයිඩ වලින් තමයි හැදිලා තියෙන්නේ. අරේලා රයිබෝ නියුක්ලියෝ ටයිඩ වලින් හැදිලා තියෙන්නේ. ඒක එක වෙනස්කම. අනිත් එක අපිට කියන්න පුළුවන් DNA වල මතකද ද්විත්ව හෙලික්සියක් තියෙනවා. DNA වල ද්විත්ව හෙලික්සියක් තියෙනවා. RNA වල එහෙම ද්විත්ව හෙලික්සියක් නැහැ. ඒක අනිත් එක හේතුවක්. එහෙනම් ඔන්න DNA සහ RNA වල වෙනස්කම් මොනවද කියලා හෙව්වොත් DNA වල ද්විත්ව හෙලික්සියක් තියෙනවා. RNA වල ද්විත්ව හෙලික්සියක් නැහැ. එයාලගේ තියෙන තනි දාමයක්. හරිද? එකක් තමයි තව එකක් කියන්න පුළුවන් DNA හැදිලා තියෙන තැනුම් මේකේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝ ටයිඩ. RNA හැදිලා තියෙන්නේ රයිබෝ නියුක්ලියෝ ටයිඩ. ඔය හේතු දෙකෙන් ඕනම හේතුවක් ලියුවම ලකුණක් තියෙනවා. හරි. හරි එකෙන් දැන් මේ අර ලියා ගන්න ටයිම් එක මදි නම් ඔයාලා වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ලියා ගන්න. ඊට පස්සේ අපිට කියනවා B. පහත දැක්වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණීය ආශ්‍රිත පරීක්ෂණ ඇටවුමකලු. හරිද? මෙන්න මම දාගෙන තියෙනවා රූප සටහන. ප්‍රභා සංශ්ලේෂණීය ආශ්‍රිත ඇටවුමක් තමයි දීලා තියෙන්නේ. දැන් මේක දකිද්දිම මතක් වෙන්න ඕනේ ප්‍රභා සංශ්ලේෂණී මොකක් පරීක්ෂා කරන්නද කියලා. ඊට පස්සේ අපි අහනවා එක ඇටවුම සකසා ටික වේලාවකට පසු මෙහි දැකිය හැකි නිරීක්ෂණය කුමක්ද කියලා අහනවා. ඇටවුම සකස් කරලා ටික වේලාවක් තිබ්බට පස්සේ ඕකේ දකින්න ලැබෙන නිරීක්ෂණය මොකක්ද කියලා අහනවා. එහෙනම් බලමු. ඔන්න ඇටවුම ටිකක් අපි තියලා ඕක නිකන් හිරු එළිය වැටෙන ස්ථානකින් තියලා තියෙනවා මේ. හිරු එළිය ටිකක් කොහොම වැටලා තියෙනවා. මම රතු පාටින් ලකුණු කරලා තියෙනවා හිරු එළිය වැටෙනවා කියලා. ඊට පස්සේ මේ තියෙන ජලජ ශාකය නිකන් වැලිස්නේරියා වගේ ශාක ගන්න පුළුවන්. ආන්ගේ ජලජ ශාක මොකද කරන්නේ? ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. මතක් කරමු ප්‍රභා සංශ්ලේෂණ සමීකරණේ. කොහොමද අපි ප්‍රභා සංශ්ලේෂණ සමීකරණය මතක් කරගන්නේ ලියන්නේ? ඉස්සලාම මම කිව්වා ඊතලයක් ගහන්න කිව්වා මැදින්. ඊතලේ ගහලා උඩින් ලැබෙන එක්කෙනා ලියන්න කිව්වා. කවුද උඩින් ලැබුණේ? ආලෝක ශක්තිය නේ නැත්නම් සූර්යාලෝකය. ආලෝක ශක්තිය තමයි අපිට උඩින් ලැබුණේ. ඊට පස්සේ ශාක ඇතුලේ තියෙන කට්ටිය ලියන්න කිව්වා ඊතලයට යටින්. ශාක ඇතුලේ තියෙන වර්ණකය මොකද්ද? හරිතප්‍රද. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය අර බාහිර සාධක ටික. මොකද්ද බාහිර සාධක? එකක් තමයි කාබන් ඩයොක්සයිඩ්, අනිත් එක තමයි ජලය. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තමයි ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වෙන්නේ. අන්න ලිව්වා. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය නිපදවන්නේ මොනවද? ග්ලූකෝස්. ඒකත් අපි දන්න ඕනේ C6යි H12යි O6යි ග්ලූකෝස් වල සූත්‍රය. නිපදවලා අතුරුඵලයක් ලෙස පිට වෙන්න පුළුවන් ඔක්සිජන් වායුව. හරිද? ඕක තුලිත කරද්දී ග්ලූකෝස් හැර අනිකුත් සියලුම පදවලට ඉස්සරහෙන් 6 ලකුණ දාන්න කිව්වා. ග්ලූකෝස් හැර අනෙක් සියල්ලටම ඉස්සරහෙන් අපි දානවා 6 ලකුණ. හරිද? අන්න ප්‍රභා සංශ්ලේෂණයට අදාළ තුලිත රසායනික සමීකරණය ඔන්න ලිව්වා. හරි. දැන් බලමු අපි මොකක්ද අපෙන් අහන ප්‍රශ්නේ. අහනවා මේ පරීක්ෂණය කරලා ටික වේලාවකට අපි බලාන ඉද්දින් අපිට දකින්න පුළුවන් නිරීක්ෂණය මොකක්ද කියලා. එහෙනම් ඇත්තටම මේකේ ප්‍රභා සංශ්ලේෂණය මේ ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා නම් ඒක ජලය සහ කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ආලෝක ශක්තියක් තියෙනවා, අවුලක් නැහැ, හිරු එළිය තියෙනවා, හරිතප්‍රද ශාකයේ තුල තියෙනවා. ඒ ඔක්කොම පුළුවන්, ඒ ඔක්කොම තියෙනවා. ඒ හින්දා ශාක මොනවද නිපදවන්නේ? ග්ලූකෝස් නිපදවනවා. ග්ලූකෝස් නිපද වෙලා අන්න ඔක්සිජන් වායුව නිපදවලා දෙනවා අතුරු ඵලයක් විදිහට. එහෙනම් අපෙන් අහන්නේ නිරීක්ෂණය මොකද්ද කියලා ඔක්සිජන් වායු බබළු පිට වේ කියලා ලියුවොත් ලකුණු දෙන්නේ
නෑ ඇයි ඒ ලකුණු දෙන්නේ නැත්තේ? අපිට පේන්නේ නෑනේ නිරීක්ෂණ කියන්නේ අපේ ඇස් වලට පේන දේ. හරිද? ඇස් වලට පේනවද ඔක්සිජන් වායුව පිට වෙනවා කියලා. අපි දන්නවා ඔක්සිජන් පිට වෙන්නේ කියලා. හැබැයි නිරීක්ෂණ කියන්නේ අපේ ඇස් දෙකට පේන දේ. ඇස් දෙකට පේන දේ ලියන්න ඕනේ. එයාලා ඔක්සිජන් වායු බුබුලු බෝඩ් එල්ලගෙන යනවාද මම ඔක්සිජන් කියලා? එහෙම වෙන්නේ නෑනේ. එහෙනම් මේ වැලිස්නේරියා කියන මොකක් හරි මේ ජලජ ශාක වායු බුබුලු පිට වෙනවා තමයි අපිට ඇස් දෙකට පේන්නේ. ඒකයි නිරීක්ෂණය වෙන්නේ. ආන් හිම වායු බුබුලු පිට වෙලා ගිහිල්ලා මේ පරීක්ෂා නලයේ ඉහළ කෙරවලේ වායුවක් එකතු වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් නිරීක්ෂණ මොනවද? එකක් තමයි වායු බුබුලු පිට වෙනවා කියන එක. අනිත් එක මොකද? තව කියන්න පුළුවන් ඕන්න. පරීක්ෂා නලයේ ඉහළ කෙරවල වායුවක් එකතු වෙනවා. ඒකත් කියන්න පුළුවන්. ජල මොකද වෙන්නේ? ජල ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. ඒ ඔක්කොම අපිට පේන නිරීක්ෂණ ටික. හොඳම නිරීක්ෂණය තමයි වායු බුබුලු පිට වෙනවා කියන එක. හරිද? හා. ඊට පස්සේ අහනවා ඊළඟ ප්‍රශ්නේ ඉහත එකෙහි නිරීක්ෂණයෙන් නිගමනයකට එළඹීම සඳහා කළ යුතු පරීක්ෂාව මොකක්ද කියලා අහනවා. එහෙනම් අපි කරපු නිරීක්ෂණය මොකද්ද? වායු බුබුලු පිටවීම. ඒක තමයි නිරීක්ෂණය. ඒකෙන් නිගමනයකට එළඹෙන්න. එහෙනම් අපිට නිගමනය කියන්නේ වායු බුබුලු පිටවීමනේ අපේ නිරීක්ෂණය. එයාගෙන් නිගමනයක් එළඹෙනවා කියන්නේ වායු බුබුලු මොකක්ද කියලා අපි හොයාගන්න ඕනේ. මොනවද පිට වුණු වායු කියලානේ හොයාගන්න ඕනේ. එහෙනම් ඒකෙන් අපිට ඒ කියන්නේ නිරීක්ෂණයේ වායු බුබුලු පිටවීම ඒකෙන් නිගමනයකට එළඹෙනවා කියන්නේ එහෙනම් මොනවද පිට වෙච්ච වායුව කියලා හොයාගන්න ඕනේ. එහෙනම් මොනවද පිට වෙච්ච වායුව කියලා හොයාගන්න ඉතින් මේක ඔක්සිජන් නේද? අපි දන්නවනේ. එහෙනම් ඔක්සිජන්ද කියලා තහවුරු කරගන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? පුලිඟු කීරක් ඇල්ලුවට පස්සේ ඇල්ලීම තමයි මේ කියන්නේ අපි කරන්න ඕන පරීක්ෂාව මොකද්ද කියලා හෙව්වොත් පුලිඟු කීරක් ඇල්ලීම. ඒ කියන්නේ මේ වායු නලය මෙතනින් ඉවත් කරගෙන ඒ වායුවට මොකද කරන්න ඕන? පුලිඟු කීරක් ඇතුල් කිරීම. ඒක තමයි නිගමනයකට එළඹෙන්න කරන්න ඕන පරීක්ෂාව. එන එක ලියන්න ඕනේ ඉහත එකෙහි නිරීක්ෂණයෙන් නිගමනයකට එළඹීම සඳහා කළ යුතු පරීක්ෂා මොකද්ද කියලා අහන්නේ. ඉහත නිරීක්ෂණය මොකද්ද? වායු බුබුලු පිටවීම. ඒකෙන් නිගමනයකට එළඹෙනවා කියන්නේ ඒ වායුව මොකද්ද කියලා හොයාගන්න ඕන. ඒ වායුව හොයාගන්න නම් අපි දන්නවා ඔක්සිජන් කියලා. හැබැයි අපිට තහවුරු කරගන්න බෑ නිගමනයක් එළඹෙනවා කියන්නේ. තහවුරු කරගන්න එහෙනම් මොකද කරන්න ඕනේ මේකේ? පුලිඟු කීරක් ඇතුල් කිරීම වායු නලයට. ඒක තමයි නිරීක්ෂණය. නිගමනය. හරි. ඊට පස්සේ එකතු වන වායුවට පොලිඟු කීරක් ඇතුල් කිරීම කියලා ලියවන හරි. ඊට පස්සේ අහනවා 3 අපිට කියනවා මෙම පරීක්ෂණයෙන් එළඹිය හැකි නිගමනය මොකද්ද කියලා. එහෙනම් පොලිඟු කීරක් ඇතුල් කරාට පස්සේ පොලිඟු කීර දැල්ුණොත් මොකද්ද අපිට එළඹෙන්න පුළුවන් නිගමනය? එහෙනම් වායු පිට වෙලා තියෙනවා. ඒක වායුව අපි හඳුනා ගන්න පොලිඟු කීරක් ඇතුල් කරා. පොලිඟු කීර දැල්ුණා නම් අපිට එළඹෙන්න පුළුවන් නිරීක්ෂණය තමයි මේ ක්‍රියාකාරකම් මොකද්ද මේ උනේ? මේ පරීක්ෂණය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයනේ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයෙන් පිට වෙලා තියෙන්නේ මොන වායුව කියලාද? ඔක්සිජන් වායුව කියලා තමයි අපිට නිගමනයට එළඹෙන්න පුළුවන්. එම පරීක්ෂණයෙන් ලැබිය හැකි නිගමනය තමයි අහන්නේ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව පිට වූ බව. එහෙනම් මෙච්චරයි ඔන්න අය පාරක් සාරාංශ කරනවා. ඔය පරීක්ෂණය බලන ඉතින් අපිට බලන්න පුළුවන් නිරීක්ෂණය තමයි මේකෙන් වායු බුබුලු පිටවීම. හරිද? මොකද්ද බලන්න පුළුවන් වායු බුබුලු පිටවීම. වායු බුබුලු පිට වුණාට පස්සේ මොනවද පිටවන වායුව කියලා අපි දන්නවා. හැබැයි අපිට ඒක පරීක්ෂා කරන්න ඕනේනේ. වායු බුබුලු පිට වුණා. ඊට පස්සේ මෙන්න නලයට වායු බුබුලු අපි එකතු කරගත්තා. ඔන්න උඩ වායු ටික එකතු වුණා. මේක තමයි වායුව. මොනවද වායුව? ඔක්සිජන් තමයි. අපි දන්නවා. ඒක අපිට පරීක්ෂා කරන්න ඕන. පරීක්ෂණයකින් අපිට තහවුරු කරන්න ඕන ඔක්සිජන් කියලා. එහෙනම් මොකද කරන්න ඕන? ඕන් ඔය වායුවට අපි ඇතුල් කරන්න ඕන පුලිඟු කීරක්. පුලිඟු කීරක් ඇතුල් කරන්න ඕන. නැත්නම් පුලිඟු කූරක්. පුලිඟු කීරක් ඇතුල් කරාට පස්සේ ওই වායුව ඔක්සිජන් නම් ඔය පුලිඟු කූර මොකද වෙන්නේ? දැල් වෙනවා. ආන් ඒ පුලිඟු කීර දැල් වෙනවා. දැල් වෙනවා. ඒ හින්දා අපිට කියන්න පුළුවන් ඒ වායුව ඔක්සිජන් කියලා. හරිද? එහෙනම් අපිට මේ පරීක්ෂණයෙන් එළබෙන්න පුළුවන් නිගමනය තමයි ප්‍රභා සංශ්ලේෂණයේදී එහෙනම් මේක ඔක්සිජන් කියපු හින්දා අපිට කියන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයේදී පිට වෙලා තියෙන ඔක්සිජන් වායුව කියලා. ඔක්සිජන් වායුව පිට වී ඇත කියලා. හරි. ඔය මතක් කරනවා අයි පාර. ඉස්සලාම අපෙන් ඇහුවා ඇටෝමසක සහ ටික වේලාවකින් පසුව මේ දකින්න පුළුවන් නිරීක්ෂණය මොකක්ද කියලා. එහෙනම් නිරීක්ෂණ තමයි වායු බුබුලු පිටවීම. ඊට පස්සේ දෙක අහනවා
ඉහත එකේ නිරීක්ෂණය. ඒ කියන්නේ මොකද්ද නිරීක්ෂණය? වායු බුබුලු පිටවීම. ඒකෙන් නිගමනයකට එළබෙන්න. එහෙනම් මොන වායුද කියලා අපි හොයා ගන්න ඕන නිගමනයකට එළබෙන්න නන්නේ. නිගමනයකට එළබෙන්න එළඹීම සඳහා කරන්න ඕන පරීක්ෂාව. එහෙනම් ඒ වායුව මොකද්ද කියලා අපිට හොයාගත්තොත් නේ අපිට මේ ප්‍රභා සංශ්ලේෂණයේ ඔක්සිජන් පිට වුණා කියලා කියන්න පුළුවන්. එහෙනම් මොන වායුවද කියලා හොයාගන්න ඕන. එහෙනම් ඒකට අපි කියන්න පුළුවන් පුලිඟු කීරක් ඇතුල් කිරීම ඒ වායු නලයට. ඒක තමයි ඒකට උත්තරේ. ඊට පස්සේ අපෙන් අහනවා 3 එම පරීක්ෂණයෙන් එළඹිය හැකි නිගමනය මොකද්ද? පුලිඟු කීරක් ඇතුල් කරාට පස්සේ ඒක දැල්ුණා නම් අපිට කියන්න පුළුවන් පිට වෙලා තියෙන ඔක්සිජන් කියලා. එහෙනම් පිට වුණේ ඔක්සිජන් නම් අපිට කියන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයේ ඔක්සිජන් වායුව පිට වෙලා තියෙනවා කියලා. එහෙනම් නිගමනය ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව පිට වී ඇති බව. ඒක තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ අපි අහනවා 4 මෙම ඇටෝම සකස් කිරීමේදී බීකරයේ ජලයට සෝඩා වතුර ස්වල්පයක් මිශ්‍ර කරා නම් අන්න හොඳ ප්‍රශ්නයක්. හරිද? 2020ත් ওই විදිහම ප්‍රශ්නයක් තමයි තිබ්බේ. ඔය බීකරයේ ජලයට සෝඩා වතුර ටිකක් එකතු කරාලු. සෝඩා වතුර ස්වල්පයක් මිශ්‍ර කළ විට ඉහත නිරීක්ෂණය ලැබීමට ගතවන කාලය අඩු වෙනවලු. ඒ කියන්නේ මේ නිරීක්ෂණය මොකද්ද? වායු බුබුලු ඉක්මනට පිට වෙලාලු. ඒ කියන්නේ ගතවන කාලය අඩු වෙනවා කියන්නේ වායු බුබුලු ඉක්මනට පිට වෙලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ටික වෙලාවක් අපිට බලාගෙන ඉන්න ඕන වුණා වායු බුබුලු පිට වෙන්න. දැන් එහෙම එච්චර වෙලාවක් බලාගෙන ඉන්න ඕනේ වෙන්නේ නැහැ. ඇයි ඒ කාලය අඩු වෙනවා කියනවනේ. එහෙනම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. ඒක තමයි කියන්නේ. අඩු වුණාලු. මේකට හේතුව පැහැදිලි කරන්නලු. මොකද්ද හේතුව? ඔය සෝඩා වතුර මේ පරීක්ෂණයේට සෝඩා වතුර එළියෙන් පොඩ්ඩක් එකතු කරාලු. සෝඩා වතුරේ මොන වායුද දිය වෙලා තියෙන්නේ? සෝඩා වතුර. සෝඩා වතුරේ කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි දිය වෙලා තියෙන්නේ. හරිද සිසි? අපි දන්නවනේ සෝඩා බීම වල කාබන් ඩයොක්සයිඩ් වායුවනේ දිය කරලා තියෙන්නේ. අයනම් සෝඩා වතුර එකතු කරනවා කියන්නේ මේ වතුරට මොනවද වැඩියෙන් එකතු වෙලා තියෙන්නේ? කාබන් ඩයොක්සයිඩ්. මේ බලන්න. ප්‍රභා සංශ්ලේෂණ සමීකරණයේ එක ප්‍රතික්‍රියකයක් වැඩි වුණාට පස්සේ එක ප්‍රතික්‍රියකයක් වැඩි වෙනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වුණා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙද්දී මොකද වෙන්නේ? ප්‍රතික්‍රියකයක් වැඩි වෙලා. එහෙනම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕන. එහෙනම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන්නේ ප්‍රභාසංශ ශීඝ්‍රතාවය වැඩි වෙන හින්දා නිපදවන ඔක්සිජන් ප්‍රමාණයත් වැඩි වෙන්න ඕන. එහෙනම් මෙච්චරයි වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණා සෝඩා වතුර එකතු වෙච්ච හින්දා. සෝඩා වතුර වල කාබන් ඩයොක්සයිඩ් තියෙන හින්දා මේ ජලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වුණා. අන්න කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වුණාට පස්සේ ප්‍රභාසංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වුණා. ඒ හින්දා ඔක්සිජන් පිටවීමේ ශීඝ්‍රතාවය වැඩි වුණා. ශීඝ්‍රතාවය වැඩි වුණා කියන්නේ අඩු කාලයකින් ඔක්සිජන් පිට වුණා. ඒක තමයි ලියන්න ඕනේ. එහෙනම් මේක යහනවා මෙම ඇටෝම සකස් කිරීමේදී බීකරයේ තියෙන ජලයට සෝඩා වතුර ස්වල්පයක් මිශ්‍ර කළ විට ඉහත නිරීක්ෂණය ලැබීමට ගතවන කාලය අඩුය. ඒකට හේතුව කෙටියෙන් පැහැදිලි කරන්නලු. එහෙනම් මෙන්න මේක හේතුව. මොකද්ද හේතුව? අපිට කියන්න පුළුවන් සෝඩා වතුර එකතු කරාට පස්සේ ඔන්න සෝඩා වතුරනේ එකතු කරා කියන්නේ. සෝඩා වතුර එකතු කරනවා. සෝඩා වතුර එකතු කරාට පස්සේ මොකද්ද කියන්න පුළුවන් අපිට? ඒ ඇටෝමේ කාබන් ඩයොක්සයිඩ් වල සාන්ද්‍රණය ඇටෝමේ CO2 වල සාන්ද්‍රණය වැඩි වෙනවා. හරිද? ඇටෝමේ CO2 වල සාන්ද්‍රණය වැඩි වෙනවා. CO2 සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ සමීකරණයට අනුව අපිට කියන්න පුළුවන් ප්‍රතික්‍රියකයක් වැඩි වුණාට පස්සේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා. නම් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අන්න ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වුණා. ප්‍රභා සංශ්ලේෂණය වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන්නේ එයාගෙන් නිපදවන අතුරු ඵලය මොකද වෙන්නේ? ඔක්සිජන් වායුව පිටවීමේ ශීඝ්‍රතාවයද වැඩි වෙනවා. ඔක්සිජන් වායුව පිටවීමේ ශීඝ්‍රතාවයද වැඩි වෙනවා. ශීඝ්‍රතාවයද වැඩි වෙනවා. ඒක තමයි මෙතනින් ලියන්න වෙන්නේ. හරිද? එහෙනම් අපි කියනවා සෝඩා වතුර වල කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. එහෙනම් ලියන්න මෙහෙම සෝඩා වතුර එකතු කළ විට ඇටෝමට අලුතින් කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා. එම නිසා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙන්න පුළුවන්. ඒ ඇති. හරිද? සෝඩා වතුරේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. එහෙනම් ඇටෝමට CO2 සාන්ද්‍රණය වැඩි වුණ ඇටෝමේ ඒ හින්දා ප්‍රභා ශීඝ්‍රතාවය වැඩි වුණා. ඒ හින්දා තමයි ඔක්සිජන් වායුව පිටවීමේ ශීඝ්‍රතාවය වැඩි වෙලා අඩු කාලයක් තුල
අර නිරීක්ෂණය ඔක්සිජන් වායු බූල පිටවීමේ නිරීක්ෂණය අපිට දකින්න පුළුවන්. හරිද? ඊට පස්සේ යන්න C කොටස එකේ. හරි එතකොට C කොටස බලමු අපි. C වල එක මිනිස් සිරුරේ ඇති ප්‍රධාන පටක වර්ග කිහිපයක් පහත් දීලා තියෙනවලු. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, කංකාල පේශි පටක කියලා දීලා තියෙනවා අපිට. අපෙන් අහනවා පහත සඳහන් එක් එක් ස්ථානවල ඇත්තේ ඉහත සඳහන් පටක අතරින් කුමක්දයි සඳහන් කරන්න. ඒ කියන්නේ උඩ දීලා තියෙන පටක වලින් තෝරලා ලියන්න තියෙන්නේ. කොච්චර ලේසිද? රුධිරය කියන්නේ මොන පටකයක්ද? රුධිරය කියන්නේ සම්බන්ධක පටකය. ලේසිනේ නේද? මේක දැන් උඩ දීලා තියෙන පටක තුනයිනේ තියෙනවා. හිතන්න දෙයක්වත් නැහැ. රුධිරය කවදාවත් අපිච්ඡද පටකයක් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ දේහ ආවරණය කරනවනේ අපිච්ඡද පටක වලින්. එහෙම එකක් වෙන්නේ නැහැ රුධිරේ. සම්බන්ධක පටකයක් තමයි මේක. සම්බන්ධන තමයි කරන්නේ. අවයව අතර සම්බන්ධීකරණය පවත්වා ගන්නවා සම්බන්ධක පටකයක්. කංකාල පේශි පටකයක් කියන්නේ නැහනේ රුධිරය කියන්නේ. ඊළඟ මූත්‍රාශය බිත්තියේ තියෙන්නේ කංකාල පේශි පටකයක්ද අපිච්ඡද පටකයක්ද සම්බන්ධක පටකයක්ද කියලා අහනවා. මොකද්ද තියෙන්නේ? මූත්‍රාශය බිත්තියේ බිත්තිය යහන්නේ මුත්‍රාශ බිත්තිය යහන්නේ මුත්‍රාශ බිත්තියේ තියෙන්නේ අපිච්ඡද පටකය. එහෙනම් මුත්‍රාශ බිත්තිය හැදිලා තියෙන්නේ අපිච්ඡද පටකය තමයි ලියන්න වෙන්නේ මෙතන. ඊට පස්සේ අහනවා අපි චර්මයේ සමේ අපි චර්මයේ කියන්නේ බාහිරින්ම තියෙන කොටස ඒකේ අපිච්ඡද පටක තමයි තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා දෙවෙනි ප්‍රශ්නය. ස්නායු පටකයේ කෘත්‍ය අනුව එහි නියුරෝන වර්ග 3ක් තියෙනවලු. මොනවද නියුරෝන වර්ග 3 මතක් කරමු. එකක් තමයි සංවේදක නියුරෝනය, අනිත් එක අන්තර්හාර නියුරෝනය, එහෙමත් නැත්නම් ඒකට කියන්න පුළුවන් අතරමැදි නියුරෝනය, අනිත් එක චාලක නියුරෝනය. සංවේදක නියුරෝනයට අපි කියනවා අභිවාහී නියුරෝනය කියලා. චාලක නියුරෝනයට කියනවා අපවාහී නියුරෝනය. ওই වචන ඔක්කොම භාවිතා වෙනවා. ඊට පස්සේ කියනවා මේවා අතරින් පහත සඳහන් එක් එක් නියුරෝන වර්ග නම් කරන්නලු. ඒ අහනවා ප්‍රතිග්‍රාහකවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය වෙත ආවේග ගෙන යන නියුරෝනය අහනවා. එහෙනම් ওই ප්‍රතික ඡාපය කියන එක වැදගත් විභාගෙට. ඒක හොඳට මතක තියාගන්න ඕන. මෙහෙමයි අපි සංවේදී අවයව තියෙනවනේ සංවේදී ඉන්ද්‍රිය. සංවේදී ඉන්ද්‍රිය තියෙනවා. ඇස කන නාසය දිව සම ඒ වගේ ඒවා. සංවේදී ඉන්ද්‍රිය. ඒ කියන්නේ අපි කියනවා ඒවා මොකක් හරි මේ උත්තේජයක් ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. අපි කියනවා ඒවට ප්‍රතිග්‍රාහක කියලා. ප්‍රතිග්‍රාහක. අන්න ඒ ප්‍රතිග්‍රාහක වල ඉඳන් ආවේගයක් අරන් යන්න පුළුවන් මධ්‍ය ස්නායු පද්ධතියට. මධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙකයි. මොනවද කොටස් දෙක? මධ්‍ය ස්නායු පද්ධතියට අරන් යනවා ඒ ආවේගය. මධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙකයි. එකක් තමයි මොළය, අනිත් එක තමයි සුෂුම්නාව. මොළය සහ සුෂුම්නාවනේ කොටස් දෙක. ආන්ගේ මධ්‍ය ස්නායු පද්ධතියට ආවේගය අරන් ගිහිල්ලා ඊට පස්සේ ආවේගය හඳුනාගෙන ඊට පස්සේ ආවේගයේ නැවතත් ආවේගයක් අරන් යනවා කාරක වෙත. නැත්නම් අපි කියනවා ග්‍රන්ථි සහ පේශි කාරක වර්ග දෙකක් තියෙනවා. කාරක වෙත කාරක වර්ග දෙකයි. එක්ක ග්‍රන්ථියක් වෙන්න පුළුවන් නැත්නම් පේශියක් වෙන්න පුළුවන්. අන්න ග්‍රන්ථි සහ පේශි වෙත ආන්ගේ ආවේගය අරන් එන එක නියුරෝනයක් ඉන්නවා. එහෙනම් මතක් කරමු. සංවේදී ඉන්ද්‍රිය වල ඉඳන් එහෙමත් නැත්නම් අපි කියනවා ප්‍රතිග්‍රාහක වල ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතිය කරා ආවේග රැගෙන යන්නේ සංවේදක නියුරෝනය මගින්. නැත්නම් අපි කියනවා සංවේදී නියුරෝනය. සංවේදක නියුරෝනය. හරිද? ඊට පස්සේ මධ්‍ය ස්නායු පද්ධතියෙන් ඉවතට ආවේග රැගෙන යන්නේ. ඒ කියන්නේ කාරකයේ වෙත ආවේග රැගෙන යන්නේ. අපි දන්නවා චාලක නියුරෝනය. චාලක නියුරෝනය. ඊට පස්සේ මධ්‍ය ස්නායු පද්ධතිය තුල තියෙන නියුරෝනයක් තියෙනවා. ඒ කියන්නේ සංවේදක නියුරෝනය සහ චාලක නියුරෝනය සම්බන්ධ කරන නියුරෝනයක් තියෙනවා. අපි ඒකට කියනවා එක්කෝ අතරමැදි නියුරෝනය නැත්නම් අන්තර්හාර නියුරෝනය කියලා. අන්තර්හාර නියුරෝනය. හරිද? අන්තර්හාර නියුරෝනය කියලා කියන්න පුළුවන්. හරි. බලමු අපි. ඊට පස්සේ මේක අහනවා ප්‍රශ්න වලට. ප්‍රශ්න A ප්‍රතිග්‍රාහකවල සිට මධ්‍ය ස්නායු පද්ධතියට ආවේග ගෙන යන නියුරෝනය. මේ බලන්න ප්‍රතිග්‍රාහකයක ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතියට ආවේග ගෙන යන නියුරෝනය මොකද්ද? සංවේදක නියුරෝනයක් නේ. ඊට පස්සේ B අහනවා මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක වෙතට නේ මධ්‍ය ස්නායු පද්ධතියේ ඉඳන් කාරක වෙත අදාළ කාරකයේ වෙත
ආවේග අරන් යන නියුරෝනේ මොකද්ද? චාලක නියුරෝනේ. ඔය චාලක නියුරෝනේට කියන්න පුළුවන් අපවාහී නියුරෝනේ කියලා. සංවේදක නියුරෝනේට කියන්න පුළුවන් එයා දෙසටනේ මධ්‍යස්ථපද දෙසටනේ කියන්නේ. එහෙනම් අභිවාහී නියුරෝනේ කියලා කියන්නත් පුළුවන්. හරිද? ඒක හරි ලේසි. ප්‍රතීක ඡාපය කියන එක මතක තියාගන්න ඕන.